ලේසියෙන්ම ගොරක පේස්ට් එක ගෙදරදිම හදාගමුද? මේ වගේ ගොරක ගෙඩි ටිකක් හොඳට සෝදලා සුද්ධ කරලා අරගෙන මේ විදිහට බික් වෙන් කරගන්නවා. ඊට පස්සේ හොඳ භාජනයක් අරගෙන මැටි භාජනයක් අරගෙන ඒකට මේ බික් ටික දාලා ලුණු පදමට හරියන්න දානවා. ලුණු කැට දානවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ ලිපේ තියනවා. මොකද මේ ගොරකවල ඉස්මෙන් තමයි මේක තැම්බෙන්නේ. මේක හොඳට තැම්බෙන්න තියලා මේ විදිහේ පේස්ට් එකක් එනකොට අපි හොඳට හැදි ගන්න ඕනේ. මේක හොඳට හැදි ගන්න තමයි අර ගොරක මේ බික් ටික හොඳට මෙල්ට් වෙන්නේ. ඊට පස්සේ මේක ටික පාට වෙනස් වෙන තුරු හැදි ගන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි ගින්දර වැඩි කරගන්නවා නම් ඒත් එහෙමයි. ගින්දර අඩු ගින්දරේ හදනවා නම් ගොඩක් වෙලා යනවා. පොඩ්ඩක් ගින්දර වැඩි කරලා මෙන්න මේ ගානට පාට වෙනස් වෙනවා බලන්නකෝ. හරිම ලස්සනයි නේද? මෙන්න මේ තරම් පාට වෙනස් වෙන ගානට හොඳට හැදි ගන්න ඕනේ. ගින්දර පොඩ්ඩක් වැඩි කරලා හැදි ගාගත්තට කමක් නැහැ. ඉතින් මේ වගේ රතු පාටක් ආවට පස්සේ බලන්නකෝ මේකේ ලස්සන. මේ ගොරක පේස්ට් එක අවසානය. මෙහෙම තමයි ඉතින් ලේසියෙන්ම ගොරක හදාගන්නේ. මේ මං ගෙදර හදාගත්ත ගොරක.